ඊයේ දිනේ එනම් 2025 ජූනි මාස 12 වන දින මුළු ලෝකයක් කම්පා කරමින් ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පස්වරු 1:38ට ගමන් ආරම්භ එයා ඉන්දියා AI 171 ගුවන් යානය ගුවන්ගත වී විනාඩි කිහිපයක් ගතවන්නටත් මත්තෙන් කඩා වැටි පුපුරා ගිනිගෙන තිබෙනවා. අහමදාබාද් සිට ලන්ඩන් නුවර ගේට්වේ ගුවන් තොටුපොළ බලා පියාසර කළ ගුවන් යානයේ අනතුරට ලක්ුණේ අඩි 825ක් පමණ උසකින් පියාසර කරමින් සිටියදී ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹූ යානයට ඉහළ හසට ගමන් කිරීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. යානය උඩුගත වී විනාඩි කිහිපයක් ඇතුළත නියමුවා විසින් මේඩේ ලෙස අනතුරු ඇඟවීමේ පණිවිඩය පාලක මැදිරියට දන්වා තිබෙනවා. නමුත් පාලක මැදිරිය දැක්වූ ප්‍රතිචාරයට නියමුවා ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. බෝයිං 787-8 ඩ්‍රීම්ලයින් යානය ගොඩනැගිලි බහුල ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටී තිබුණා. මෙම යානය තුල මගීන් 230ක් සහ කාර්ය මණ්ඩලය 12 දෙනෙක් සිට ඇත. ඉන්දිය මධ්‍යම කර්මාන්ත ආරක්ෂක සේනාව එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ අනතුර සිදු වූ වහාම අවශ්‍ය කරන ආරක්ෂක ක්‍රම අනුගමනය කර සහන සේවා ක්‍රියාවලිය ආරම්භ කර ගිනිගත් යානය නිවා දැමීම සහ අනතුරට පත් වූවන් වහා රෝහල් ගත කිරීමට සහන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වූ බවයි. මෙම අනතුරට කිසිදු හේතුවක් මේ දක්වා වාර්තා නොවූ අතර ගුවන්ගත වූ යානය ඉහළට එසවීමට නොහැකි වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම යානයේ සිටි මගීන් 240 දෙනා අතරින් එක් මගියෙකු දිවි ගලවාගෙන ඇත්තේ ආශ්චර්යමත් ලෙසින්. රමේෂ් විශ්වකුමාර් වන මොහු පවසා ඇත්තේ යානයේ හදිසි දොරටුවෙන් ඔහුව එළියට විසූ ආකාරය ඔහුවත් නොදන්නා බවයි. යානය ගුවන් තොටුපොළෙන් නික්මෙනවත් සමගම විශාල පිපිරීමක ශබ්දයක් ඇසුණු බවත් ඒ සමගම එය අනතුරට ලක් වූ බවත් ඔහු පවසා තිබෙනවා. කෙසේ නමුත් අනතුරින් පසු තුවාල සිදු වුවත් ඔහු ඇවිද යාමට සමත් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියානු ගුවන් අනතුර පිළිබඳව තමන් දැඩි ලෙස ශෝකයට පත්වන බවත් ශ්‍රී ලාංකීය ජනතාව මේ මොහොතේ ඉන්දියාව සමග සිටින බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.